කුඩා බිලිඳුන්ට ලබා දෙන මොනවද මේ විටමින් හා පෝෂණ අතිරේක කියලා කියන්නේ? මේ පෝෂණ විටමින් අතිරේක අපි කාටද ලබලා දෙන්නේ? විශේෂයෙන්ම නොමේරු බර අඩු සහිත බිලිඳුන්ට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 2500ට වඩා අඩු බර බබාලට තමයි ලබලා දෙන්නේ. ඒ වගේම රක්තහීනතාවයෙන් පෙළෙන බිලිඳුන්ට ඒ කියන්නේ නීරක්තිය ලේවල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු බබාලට. බර වැඩිවීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන ඒ කියන්නේ කිරුම් වාර දෙකකදී බර ප්‍රමාණවත් විදිහට වැඩි වෙලා නැත්තම්. හෝ ගිය මාසේ බරම මේ මාසේ තියෙනවා නම් නැත්තම් බර අඩු වෙලා නම් එවැනි බිලිඳුන්ට වෛද්‍ය නිර්දේශය මත විටමින් හා පෝෂණ අතිරේක නියම කරනු ලබනවා. ඒ වගේම මල්ටි විටමින් බින්දු සිරප් ලබලා දෙන්න පුළුවන්. මෙහි විටමින් A, B සංකීර්ණයන් C, D වගේ අඩංගු වෙනවා. මේ බබාලාගේ බර අණුව එයාලට මාත්‍රාව නිර්දේශ කරනවා. ඒ වගේම බින්දු වශයෙන්ුත් ක්‍රමයෙන් බර වැඩි වෙනකොට සිරප් වලටත් මාරු කරනවා. එසේම නොමේරු බර අඩු බිලිඳුන්ට වයස අවුරුදු 2ක් වෙනකම් දිනපතා ලබලා දෙන්න කියලා වෛද්‍යවරු කියනවා. තව විටමින් වර්ගයක් තමයි ෆෝලික් ඇසිඩ් කියන්නේ. වෛද්‍ය නිර්දේශයේ මත සතියකට වරක් ලබා දෙන විටමින් B වර්ගයක් තමයි ෆෝලික් ඇසිඩ් පෙති කියලා කියන්නේ. ෆෝලික් ඇසිඩ් පෙති හා සිරප් ලෙස තියෙනවා. මෙම විටමින් වර්ගයක් නොමේරු හා අඩුබර දරුවන්ට වයස අවුරුදු 2ක් වෙනකන් ලබලා දෙනවා. ඒ වගේම යකඩ බින්දු සිරප් බිලිඳාට වයස සති 2කින් පසුව ලබලා දෙන්න පුළුවන්. රක්තහීනතාවයෙන් පෙළෙන දරුවන්ට යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මේව යොදාගන්නේ. බර අණුව වෛද්‍ය නිර්දේශය මත තමයි මේ හැම දෙයක්ම අපි ලබලා දෙන්න ඕනි. මුලින්ම බින්දු ලෙස දිනකට වරක් ලබා දීම ආරම්භ කරන අතර ක්‍රමයෙන් බර වැඩිවීම වන විට සිරප් වලට මාරු කරනවා. යකඩ ලබා දීමේදී කිරිවේල සමග අවම පැයක පරතරයක් තියෙන්න ඕනේ. එසේම කැල්සියම්, ෆොස්ෆරස්, විටමින් D අතිරේකත් ඊටාම බර අඩු බිලිඳුන්ට වෛද්‍ය නිර්දේශය මත ලබලා දෙන පෝෂක අතිරේකයක්. ඉතින් අපි මේ හැම විටමින් වර්ගයක්ම ලබලා දෙන්න ඕනේ වෛද්‍ය නිර්දේශය මත පමණක්මයි. එහෙම නැතුව අර බබාට දෙනවා, අක්කගේ බබාට දෙනවා, එහාගේ දර බබාට දෙනවා කියලා මේ විටමින් වර්ග, පෝෂණ වර්ග දෙන්න හොඳ නැහැ. මොකද බබාලගේ එකිනෙකා අතර තිබෙන පෝෂණ ගැටලු, පෝෂණ අවශ්‍යතාවය වෙනස් නිසා තමයි වෛද්‍යවරයෙකුගේ නිර්දේශය වැදගත් වෙන්නේ. ඒ වගේම රජයෙන් මිඩ්වයිෆ් මිස් ලබලා දෙන විටමින් E ලබා දීමේදී ඔබ එතුමියවත් මේ පිළිබඳ දැනුවත් කරන්න ඕනේ. මොකද මේ වගේ විටමින් වර්ග අමතරව ඔබ ලබලා දෙනවා නම් බබාට ඒ විටමින් ප්‍රමාණය ඒ ඩෝස් එක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය බර තියෙන බබෙකුට මාස 6න් 6ට විටමින් A ලබලා දෙනකොට ඔබ මල්ටි විටමින් වර්ග බබාට ලබලා දෙනවා නම් ඇය කල්තියාව දැනුවත් කරන්න. බොහොම ස්තුතියි. මේ වගේ තොරතුරු ගොඩක් දැනගන්න නම් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.